ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ භාරකාර දුරන්දර ශ්‍රී වලගම්බා මහා පිරිවෙන් සම්මාන පරිවෙනාධිපතිහා පරිවෙනාධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද ගෞරවනීය අපේ නායක හාමුදුරුව ඇතුළු වැඩම වදාළ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් මෙහෙණින් වහන්ස සත්පුරුෂ පින්නතුනි පින්නතියනි. ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් සිරසා නමාමි මෙවර වෙසක් උත්සවය සජීවී විකාශයන් සමගින් මුළු ලෝකයේම බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට සිරස මාධ්‍ය ජාලය එකතු වෙලා අපේ නායක හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මත පින්නතුනි මේ පින්කම් මාලාවක්ම සංවිධානය කරනවා. දැන් මේ බණ අහන්න ආපු අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ ඔය ලැබිලා තියෙන්නේ පින්නතුනි ජීවිතේ මහා ස්වර්ණමය අවස්ථාවක්. ඔය ලැබිලා තියෙන්නේ ජීවිතේ භාග්‍යවන්ත අවස්ථාවක්. ඔය ලැබිලා තියෙන්නේ අපිට සංසාරේ කල්ප ගානක් ගෙවුනත් පින්නතුනි කලාතුරකින් අත්විඳින්න වෙන වෙලාවක්. මොකක්ද ඒ වෙලාව? පළවෙනි කාරණය දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවනේ. මිනිස්සු වෙලා ඉපදිලා උපදි සම්පatti ලැබලා සන සම්පatti ලැබලා බුද්ධෝත්පාද කාලයකත් මනුෂ්‍ය ආත්ම භාවය ලැබලා ඒ විතරක් නෙමෙයි මේ අතපය හතර හොඳට වළංගු තියෙන වෙලාවේ වෙනදනි මේ වගේ භූමියක ඉඳගෙන බණ අහන්න හම්බුණා. මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ පින්නතුනි දැන් අවුරුදු 10 ගාණක් පුරාවටම මම මේ කියන වචනයක් ගන්නව ඇත්තෝ හිතන්න ඕනේ. මේ අස්සක් කොනක් නෑර මේවා තලේ පින්නතුනි අදටත් රැව් පිළි රැව් දෙන්නේ බුදු ගුණ. මේ මහරහතන් වහන්සේලා අදිෂ්ඨාන කරපු භූමියක්. පින්නතුනි මේ මහරහතන් වහන්සේලා වැඩ හිටපු භූමියක්. මේ රාජ පූජිත භූමියක්. මේ පුණ්‍ය භූමිය අවුරුදු ගාණක් 10 ගාණක් පුරාවට සිද්ධ වුණා නම් සිද්ධ වුණේ දුස්චරිතේ වලකින්ද සුචරිතේ හැසිරෙන්න මිනිස්සු ගොඩ නගපු එක. මේ භූමිය පුරාවටම පිනතුනි මේ වෙනකොට බණ නම් කීයක් විතර කියලා ඇද්ද? ලක්ෂ වාරයකට වැඩියෙන් බණ කියලා ඇති. මේ පුණ්‍ය භූමියේ බුදු ගුණ සිහි කරලා පුද පූජා කොච්චර කරලා ඇද්ද? විෂ්ණුදේව මහා රාජෝත්තමයන්න් වහන්සේ හතින් වැඩ ඉන්න භූමිය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම කැල්ම තියෙන භූමිය දැන් මොකද්ද අපි කල්පනා කරන්න ඕනේ? අපි හරි පුණ්‍යවන්ත වෙලා තියෙනවා. අපි හරි වාග්යවන්ත වෙලා තියෙනවා. මේ භූමියේ ඉඳගෙන බණ අහන්න. පින්නතුනි ප්‍රාර්ථනා කරන්න. සංසාරේ කවදනම් ආයේ මේ වගේ තැනක භූමියක ඉඳගෙන ප්‍රාර්ථනා කරන්නද? මේවා මේ අහඹු සිදුවීම් නෙමෙයි. මට හිතෙනවා පින්නතුනි එදා රජ දවසත් රජවරු මේවා තනවනකොට ඉදි කරනකොට මේ පින්නතුන් එලෙසටම ඉඳ ඇති. මේ භූමියේ ඉදිකිරීම පිණිස මේ පින්නතුන්ගේ ලේ කඳුළු හැලෙන්න ඇති.
ඇත්තු ප්‍රාර්ථනා කරන්න ඇති මේ භූමියේම බනහල සංසාරේ නිවන් දකින්න ඕන කියලා. ඒවා අහම්බ නෙමෙයි. මේ පින්නතුනි සංසාරේ පුරාවටම ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ කියාගෙන පුරුදු වේගෙන එන ඒවා. එනිසා පින්නතුනි අපි ප්‍රාර්ථනා කරමු මේ භූමියේ මේ දේශනාවම කමටහනක් වේවා, රහත් වෙලා නිවන් දකින්න හේතු වේවා, සාදු කියලා පතන්ට. අපි එච්චරටම වාග්යවන්තයි. අමා මෑණියන් වහන්සේගේ පින්නතුනේ අරගෙන මේ නොඑක් පින්කම් කරන්නේ බුද්ධෝත්පාද කාලයක උපදින එකත් හරි දුර්ලභයිනේ. පින්නතුනේ මේ 5000ක් කල් සම්බුද්ධ ශාසනය පවතින එකට සමහර විට මේ අවුරුදු 5000ටම එක ගමනයි වෙන්න මිනිස්සු වෙලා උපදින්නේ. මේ අවුරුදු 5000ටම මේ ගමන විතරක් වෙන්න පුළුවන්. එක මොහොතකින්වත් මේක දිග්ගස්ස ගන්න නරකයි. එක මොහොතකින්වත් මේක නිස්කාරණේ නාස්ති කර ගන්නට නරකයි. සමහර විට මේ බුද්ධෝත්පාද කාලේ පුරාවටම පින්නතුනේ අපිට ලැබෙන්නේ මේ අවස්ථාව විතරක් වෙන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලේ පුරාවටම නේ අපි අහන මේ දේශනාව මේ පංචශීලයේ සමාදන් වෙන එක මේ අවස්ථාව විතරක් වෙන්න පුළුවන්. මොකද මේවා එච්චරටම අස්තීර ජීවිත. මේවා මිදුනට පස්සේ පින්නතුනි සංසාරේ කෙලවරක් නැතුව ගමන් කරන්න තියෙන භවයක් ගමනක් සසරක් තියෙන්නේ. දැන් අපිට හම්බෙලා තියෙන හොඳ වටිනා අවස්ථාවක්. බෝධිසත්වයන් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වෙච්ච, සම්බුද්ධත්වයේ සිද්ධ වෙච්ච, පින්නතුනි පරිනිර්වාණය සිද්ධ වෙච්ච මේ දෙමගුල සිහිපත් කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ වගේ අවස්ථාවකදී පින්නතුනි සිහිපත් කරන්න ඕනේ ඔය බුදුහාමුදුරුවන්ගේ පින්නතුනේ පරිනිර්වාණය සිද්ධ වෙන මොහොත තුලත් අපිට ඔය පින්නතුන් අහලා කියවලා ඇති ඕන තරම් පරිනිර්වාණය සිද්ධ වෙනවා දැනගත්තාම භික්ෂුන් වහන්සේලා එක්කහුව වෙලා පින්නතුනේ හරියට වැළපෙනවා, ශෝක වෙනවා, කම්පා වෙනවා. හරියට කම්පා වුණා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ පිරිනිවන් මංචකේ ඉඳගෙනත් අපිට දේශනා කරපු, අපිට උගන්වපු ධර්මය උන්වහන්සේ අවසාන මොහොතෙත් අපිට දේශනා කරේ. අර මේ පින්නතුනි එකින් එක මතක තියාගන්න ඕන. උන්වහන්සේ උගන්වනවා ශෝක කරන්න එපා කියලා. උන්වහන්සේ උගන්වනවා කම්පා වෙන්න කාලයක් නැහැ කියලා. හොඳට මතක තියාගන්න. මේ දැවැන්ත පණිවිඩයක් දෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපිට ශෝක කරන්න කාලයක් නැහැ, කම්පා වෙන්න කාලයක් නැහැ. මොනා කරන්නද මනුෂ්‍යාත්භාවයේ තුල කාලය තියෙන්නේ? වෙනතුනි ඉපදෙච්ච එකේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න විතරයි. උන්වහන්සේගේ උත්පත්තිය හා සබැදි සෑම සිදුවීමකමත් එහෙම්මම දේශනා කරනවා. සිද්ධාර්ථ කුමාර උත්පත්තිය වෙච්ච මොහොත අවස්ථාවේ ඉඳන් බලන්න. පිළිද සුද්ධෝදන රජුරු අපේ බෝධිසත්වෝ දැනගත්තට පස්සේ මේ අර මතකයි නේද අර බමුණු 108ක් නම් තියන්න ආවට පස්සේ එක හෙලාම කියනවනේ නේ ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා,
පැවිදි වුණොත් බුදු වෙනවා කියලා. කොණ්ඩඤ්ඤ තවුසන් එකහෙලාම කියන්නේ නෑ බුද්ධත්වයේම ලබනවා කියලා. සුද්ධෝදන රජුරෝ බය වෙනවා. ඇයි බය වෙන්නේ? මෙලෙයින් මසින් ජාතක කරපු එකම දරුවා තාත්තලා කැමති පින්නතුනි පුතු රජ වෙනවා දකින්න. මුළු කිඹුල්වත් පුරේම එක යාචකයෙක් තිබ්බේ නැහැ. එක ලෙඩෙක් තිබ්බේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාගේ හිත කලකිරෙන එකදු සිදුවීමක්වත් තියන්න දුන්නේ නැහැ. උන දැන් අවසාන අවවාදයේ තියෙනව නේද? කම්පා වෙන්න අඬන්න කාලයක් නැහැ. හැදුවා පින්නතුනි ඍතු 3ට මාලිගා 3. මොනවාද මාලිගා 3? රම්ම්‍ය සුරම්ම්‍ය සුබ. ඔය අපිට තියෙන ගෙවල් දොරවල් වාගේ නෙමෙයි. ඔය පොල් ගස් 10ක් 15ක් දාලා යන්න දුකනේ අපිට තියෙන්නේ. පින්නතුනි වහිනකොට ඉන්න එකයි පායනකොට ඉන්න එකයි. මේ සෑම ඍතුවකටම ගැළපෙන පරිදි මාලිගා 3ක් තිබ්බා. මේ මාලිගා 3ේම වෙනතුන රාජශ්‍රීය තේජස උතුරන්න තිබ්බා. බලන්දර සංසාර පුරුදු ඇති වෙලා තියෙන හැටි. සමහර දේවල් දැකලා අත්විඳලා බලනකොට ඒ වගේ යථාර්ථයේ තේරුම් ගන්න හැකියාවක් තිබ්බා. අපිට ඔය සැප සම්පත් හම්බෙනකොට මෝහේ ගහනවද යථාර්ථය දැනෙනවද? තව මදිනේ. මෝහේ නෙමෙයිද ගහන්නේ හම්බෙන්න. ලැබෙන්න ඇති වෙනවද මදි වෙනවද? මදිමනේ නේ. ඔය සමහර මම මේ දොස් පරොස් කියනව නෙමෙයි ඈ. දරුවෝ කියනවා නායක හාමුදුරුවනේ අම්මට තාත්තට අපි 4 දෙනාම සල්ලිත් දෙනවලු. වෙනම ඉන්න හින්දා පින්පඩියක් ගන්නවලු. කිව්වට අහන්නේ ඉරටුත් ගන්නවලු. ඇයි ඒ? වෙනතන මේ මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි තියෙන්නේ මේ යථාර්ථය අවබෝධ කරගන්න පෙරම් පුරන්න. අපේ බෝධිසත්වයන්ට යථාර්ථය අවබෝධ වෙන්න කොච්චර කාලයක් පෙරම් පුරන්න ඇද්ද? පින්නතුනි සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට මොකද කෙරුවේ? පින්නතුනි අර පෙරම් පුරපු එකමයි කෙරුවේ. පාරමිතා පූර්ණේ කරපු එකමයි කෙරුවේ. දන් දීම අතහැරීම